ඔබ වහන්සේගේ බණ රැල්ලක් වෙලා තියෙනවා සමාජ මාධ්‍ය ඔස්සේ තරුණිය ගොඩාක් ආදරෙන් වැළඳගෙන තියෙනවා ඒත් එක්කම ඔබට නිନ୍ଦා අපහාස කරන රැල්ලකුත් අපි දකිනවා සමාජ මාධ්‍ය තුල මේක කොහොමද අපි බාරගන්නේ පොසිටිව් විදිහට බුදුවරු අපිට උගන්වන්නේ කොහොමද අර නහි වේරේන වේරාණි සම්මන්තිද අහලත් ඇති මම ඕන තරම් අහලා තියෙනවා සම්මන්තිද කුදාච අවේරේනච සම්මන්ති ඔය වෛරක්කාරකම නැති කරන්න පුළුවන් එකම ඖෂධය මොකද්ද මෛත්‍රිය මිනිස්සු නගන අපවාද අර හැම කෙනෙක්ම කියනවා මමත් රැල්ලටනේ එතකොට තව කියනවා බණ අහන්නේ අම්මලාට තාත්තලාට දොස් කියන ඔය යන්නේ රැල්ලට කියලා රැලි එනවා රැලි නැති වෙනවා රැලි විතරක් නෙමෙයි මේ ලෝකේ එන හැම එකක්ම නැති වෙනවා ඒ නිසා මම යෝජනා කරනවා වෙන රැලි වලට නම් අහු නොවුනට කමක් නැහැ මේ රැල්ලට අහු වෙන්න 2025 අවුරුද්දේ ගහපු මේ රැල්ල 2026 පොය දවසේ ගැහුවේ රුවන්වැලි මහසෑයට පින්නතුනි හෙට ඉර පායනවා නිශ්චිතයි සත්තයි ඔය මඩ ගහන අනෙක් සියලු දෙනා මේ රැල්ලට අහු වෙනවා. එහෙම නැත්තම් බුදුබණ බොරු වෙන්න එපයි. ඒ සියලු දෙනාටම යථාර්ථය අවබෝධ වෙනවා. දැන් කොහොමද මම මේවා දරාගෙන ඉන්නේ? එහෙයි. ඔය බොහෝ දෙනෙක් අහනවා දැන් ඔය සමහරු කියනවානේ මම කුඩු විකුණනවා කියලා. තව සමහරු කියනවා මට ඔය සල්ලි පොම්ප වෙනවලු. රුවන්වැලි සෑයටත් පොම්ප වෙන්න ඇති අද මගේ බණ අහන්න එන්න කියලා. මිනිස්සුන්ට හැප්පෙන්න පුළුවන් පහසුම જાතියක් තමයි හාමුදුරුවෝ කියලා කියන්නේ. හේතුව මහා සංඝරත්නයේ ශාක්‍ය පුත්‍රයෝනේ. ඒ මහා ඉවසීමේ ගුණය ප්‍රගුණ කරපු මුගලන් මහරහතන් වහන්සේගේ කාලයට ඉඩ දීපු සංයමයෙන් බලාගෙන හිටපු ආනන්ද මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාවන්තයින් අතරින් අග්‍රස්ථායක වෙච්ච සරියුත් මහරහතන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ පළවෙනි ධර්ම සංගායනාවක් තුලින් ශාසනයේ චිරස්ථිතිය එකතැනකට ගෙනල්ලා විසිරිච්ච මල් ගොඩක් වාගේ තිබ්බ මේ ධර්මයේ එකලු කොළ එක්තැනකට සංග්‍රහ කරපු ශාසන භාරධාරී නායකත්වයන් දරපු මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පටන් පැවතෙන ආර්ය මහා සංඝරත්නය උන්වහන්සේලා දරාගෙන ඉන්න මේ අරහත් ධජය සුණා පරන්තයට යන්න හදන කොටත් මරයි කපයි කොටයි කියන කොටත් නෑ ඉවසන්නම් කියලා හිත හදාගත්ත පරම්පරාවේ ආර්ය මහා සංඝරත්නයේ පින්නතුනි කවදාවත් කම්පා වෙන්නේ නෑ කවදාවත් සැලෙන්නේ නැහැ අකම්පිතව මිනිස්සුන්ට ජීවත් වෙන්න බණ කියන්න තරමට මේ කටහුරු කරගත්තේ අකම්පිතව ඉඳලාමයි ඒ නිසා අදටත් මෙනෙහි කරන දෙයක් තමයි මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති පුරුදු වෙන්න අවුරුද්දේ පළවෙනි පොයේ දවසේ අදිෂ්ඨාන කරගන්න අකම්පිත ජීවිතයක් ගත කරන්න